පිළිකා රෝගයකින් පීඩාවින්දත් කවදාවත් ලෝකෙට බරක් නොවුණු ළමයි නැතත් Tamanගේ ළමයි දාස් ගානකට අම්මා වුණු පුදුම ගැහැණියක්. ඒ තමයි මෛත්‍රී වික්‍රමසිංහ. මෛත්‍රීගේ ළඟම හිතවතියකගෙන් පුදුම හිලිදරව්වක්. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආදරණීය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ පිළිබඳව ඇයගේ ළඟම හිතවතියක් ඉතා පුදුමාකාර සටහනක් තබා තිබෙනවා. එය පවසන්නේ Taman මේ පවසන්නේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයට ඡන්දය එකතු කර දීමට නොවන බවත්, තම ජීවිත කාලයේ Taman දුටු දේශපාලනයෙන් ඔලුව දුම්මා නොගත් දේශපාලනයෙන් තොරවම ලොවටම රහසින් සමාජ සේවය කරන එකම කාන්තාව ඇය වෙන බවත් හේතු වෙනුයි. ඇය පවසන්නේ මෙවන් කතාවක්. පිළිකා රෝගයකින් පීඩා වින්දත් ඒක කවදාවත්ම අඩුම තරමේ මාධ්‍ය සාකච්ඡාවකවත් කියලා නැහැ. ළමා නිවාස 11ක ළමයි 10 ගාණක් ඉන්නවා. ඒ ගැන කවදාවත් මාධ්‍යවල කිව්වේ නැහැ. රනිල් අවුරුදු 40ක ඉඳන් පාර්ලිමේන්තුවේ ලෝකෙම දන්න දේශපාලනකයෙක්. ඒත් මෛත්‍රී කවදාවත් කිසිම දේශපාලන පක්ෂයක එක වචනයක් කියලා නැහැ. ලංකාවේ ජනාධිපති කෙනෙක්ගේ බිරිඳක් Tamanගේ ජීවිතයේ අසරණ ළමයි වෙනුවෙන්ම කැප කරපු කෙනෙක් මම මගේ ජීවිතේට දැකලා නැහැ. ඒ තමයි මෛත්‍රී නෝනා. ලියනවා නම් පොත් පිරෙන්න ලියන්න පුළුවන් ඒ තරම් විශිෂ්ට ගුණාංග තියෙන ලංකාවේ විශිෂ්ට කාන්තාවක්. අගමැති බිරිඳක් ජනාධිපති ආර්යාවක් Tamanගේම ළමයි නැති වුණත් ඊටත් වඩා ළමයින් වෙනුවෙන් කැප වෙන ආදරණීය අම්මා කෙනෙක්. ප්‍රසිද්ධිය සත පහකටවත් අනවශ්‍යයි කියලා වැඩ කරන දේශපාලකෙකුගේ ආදරණීය බිරිඳක්. ලංකාවේ මොන දේශපාලකගේ බිරිඳද Tamanගේ සැමියාගේ දේශපාලන බලයෙන් ඔළුව ඉදුමෙන් නැතුව හිටියේ? ආරක්ෂකයෝ වට කරගෙන කැවුම් බඳින ආර්යාව හිටපු රටක මෛත්‍රී වික්‍රමසිංහ වගේ මහාචාර්යවරියක් ලංකාවේ හැම කාන්තාවටම ආදර්ශයක්. ළමා නිවාස 11ටම හැම සතියකටම සැරයක් දවස් වෙන් කරගෙන උදේ හවස යනවා. කෝල් කරලා ළමයින්ගේ දුක සැප හොයලා බලනවා. මේ වෙනකන් ළඟම ඉන්න සුළු පිරිසක් කරෙන්න ලංකාවේ ගොඩක් දෙනා දන්නේ නැහැ ඒවා තියෙන්නේ කොහෙද කියලාවත්. හැබැයි අවුරුදු ගානකින් නම් මේ ළමයි ලොකු වෙලා දරුමල්ලොත් හදාගෙන හොඳට ඉගෙනගෙන ලංකාවේ සැපට ජීවත් වෙනවා. අද වෙනකන් ඒ ළමයි ආවේ ළමා නිවාසකින් කියන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ. අන්න එහෙමයි ළමයින්ගේ ගෞරවය රැක්කේ. අදටත් එහෙමයි. ලෝකෙටම දේශනා පවත්වන මහාචාර්යවරියක්. ඕනනම් දේශපාලනයට ඇවිත් රටේ ජනාධිපති පුරුවට වුණත් යන්න තිබුණු කාන්තාවක් තමයි මෛත්‍රී කියන්නේ. සුදුසුකම් ඕනටත් වඩා වැඩි. ඒත් කවදාවත් එක දේශපාලන වේදිකාවක එක කතාවක් කරලා තියෙනව දැකලා තියෙනවද? රනිල්ටත් වඩා දැනුමක් තියෙන හරිම නිවිච්ච කෙනෙක්. මම නම් මගේ ජීවිතේට දැකලා නැහැ මේ වගේ උසස් ගුණයක් තියෙන කෝටිපති වලව් පැලැන්තියකින් ආපු කාන්තාවක්. කුහකමකම ඊර්ෂ්‍යාව බිඳුවක්වත් නොගැවුණු දේශපාලන බිරිඳක්. මේ තරම් තැම්පත් ඇත්තටම දැක්කමත් සිරියාවයි. යනුවෙන් ඇය පවසනවා.